මාගේ නාමය නිසා සියල්ලෝම ඔබට වෛර කරන්න ඕය. එහෙත් ඔබගේ එක කෙස් ගහක්වත් නාස්ති නොවන්නේය. ස්ථීරව සිටීමෙන් ඔබ සදාතන ජීවනය දිනා ගන්නාහුය. මතක තියාගන්න මේ වචන ටික. ඔබ වෙනුවෙන් හඬක් නගන්න දෙවියන් වහන්සේ. ඒ නිසා ඔබ කතා කරන්න ඕනේ මොනවද? මුහුණ දෙන්න ඕන විදිහ. මේවා ගැන කරදර වෙන්න එපා, කලබල වෙන්නත් එපා. මොකද මේ ලෝකෙට ජේසු එවුවා නම් ජේසුගේ වැඩේ කරගන්න ජේසු දන්නවනේ ඊටු ටික වාගෙන් කරගන්න. ඒ නිසා අපේ සැලැස්මවල් ඉදිරියට දාගෙන මේ යන ක්‍රමය අක්‍රමකතාවයකට මුහුණ දෙනවට වඩා මේ යන ක්‍රමය අපි එහෙට මෙහෙට අවුලක් කරගන්නවට වඩා ඉඩ දෙන්න ජේසුගේ සැලැස්මට ක්‍රියාත්මක වෙන්න. එතකොට හරි සරලයි. මොකද මිනිස්සු කවුරුත් වෛර කළත් ඔබේ නම කැත කළත් අදාළ වෙන්නේ නැහැ. ඔබ යන ගමන ඔබ ජේසුව එක්ක යනවා. මොකද ජේසුට අවශ්‍යයි ඔබේ ගමන ගල් පර්වත රැලි පෙරලි මේවා මැද්දෙන් හරි ඒ අරමුණ ඒ ඉලක්කේ කරා යන්න. ඉඩ දෙන්න ජේසුට. ජේසුගේ ගමන යන්නට ඔයත් එක්ක. ස්පීඩයි.